ධෛර්ය පවරන වට ඉහත දමන දඩිත බැල්ලක් යළිදාලා පැලවෙන ශක්ෂිත මගේ මාතෘභූමියට ලොල්ලූ විජාතිකයින් මගේ රට යටත් කරගෙන සිට වසර 443ක් නිමාවී මගේ මව පොළවට මීට වසර 72කට කලින් නිදහස උදා වුණා. ඒ නිදහස් උදානය පිළිබඳ කතා කරන්නයි මං අද සූදානම් වෙන්නේ. ක්‍රිස්තුපූර්ව 16 වන සියවසේ ඒ කියන්නේ හරියටම 1505 දී මගේ රට පළවෙනි වතාවට පෘතුගීසි ජාතීන්ට යටත් වුණා. මේ පෘතුගීසි ජාතීන් මගේ රටේ අංශක පැතිරෙද්දී මගේ රටේ සාරේ හූරාගෙන ඒ රටවල් වලට නැව් පුරවල් වලින් අරන් යද්දී අපේ රටේ මුතුමැණික් කුළුබඩු වර්ග ඒ රටවල් වලට අරන් යද්දී අපේ සිංහල හෙළයන්ගේ ලේකා කියන්න පටන් ගත්තා. කොහොම කාලයක් ගත වෙද්දී මේ හෙළේ අමුතු වෙලා දන්තරේ මහා සටනක් කළා. ඒ මේ පෘතුගීසින් ඒකෙන් එළව ගන්න බැරි වුණා. ඔහොම කාලයක් ගත වෙද්දී දිසා කෝරළේ පත්තු වලට බෙදෙන මගේ රට මේ පෘතුගීසි පාලනය කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ බුද්ධ ආගමට ප්‍රථම ස්ථානය තිබුණා. ඒත් මේ පෘතුගීසි කතෝලික ආගම අපේ රටේ ප්‍රචාරය කරන්න පටන් ගත්තා. ඔහොම කාලයක් ගත වෙද්දී පෘතුගීසි පන්නලා ලන්දේසින් මගේ රට පාලනය කරන්න පටන් ගත්තා. ඒ හරියටම 1602 දී මේ පෘතුගීසීන්ටත් වඩා ලන්දේසින් අපේ රටේ තිබ්බ සාරේ හූරාගෙන ඒ රටවල් වලට අරන් ගියා. මේක බලන් ඉන්න බැරුව සිංහල හෙළය ආයෙමත් ගන්නෝරුවේ මහා සටනක් කළා. අපේ සිංහලයන්ගේ ලේවලින් මේ සටන පන්නරය ලැබුවා. ඊට පස්සේ මේ ලන්දේසින්ගේ බලය ඉංග්‍රීසින් අල්ලා ගත්තා. ඒ හරියටම 1796 දී. හැබැයි මතක තියාගන්න ඉංග්‍රීසින්ට අල්ලා ගන්න පුළුවන් උනේ මුහුදුබඩ පළාත් විතරයි. ඒ මොකද කිව්වොත් උඩරට පළාතේ අපේ රදර නායකින් අල්ලාගෙන සිටියා. ඒත් අපේ අවාසනාවකට 1815 මාර්තු මාසයේ 2 වෙනිදා අපේ රටේ හිටපු නායකින් අපේ රට පාලනය කරන්න සුද්දන්ට අපේ රට ලියලා දුන්නා ගිවිසුමකින්. ඒත් මේ අවස්ථාවේ සුවිශේෂී සිද්ධියක් වුණා. ඒ තමයි ගිවිසුම අස්සන් කරන්නත් කලින් අපේ සිංහල කොඩිය පාලට දාලා කතිර කොඩිය ඉස්සුවා. ඒක බලන් ඉන්න බැරි වුණ අපේ වාරේ පොළ සුමන්ගල හාමුදුරුවන් සිංහෙක් වගේ ඉස්සරහට ඇවිත් කීවා තොපේ කතිර කොඩිය ඔසවන්න තව වෙලාව තියෙනවා. එතකල් මේ තවත් සිංහලයාගේ රට කියලා. කතිර කොඩිය බිමට දාලා පාගලා සිංහල කොඩියේ සෙව්වා. ඒ අපේ අවාසනාවකට එදා ඉංග්‍රීසින් අපේ රට යටත් වුණා. ඔහොම කාලයක් ගත වෙද්දී ඉංග්‍රීසි මේ ගිවිසුමේ කොන්දේසි කඩ කරන්න පටන් ගත්තා. ඒක බලාගෙන ඉන්න බැරි වුණ අපේ සිංහල හෙළය ආයෙමත් මහා සටනක් කරන්න පටන් ගත්තා. ඒ තමයි වෙල්ලස්සේ මහා කැරැල්ල. මේක රැල්ලක් වගේ හෙළට නැගුණා. ගොංගාලේ ගොඩබන්දා පීර පුරන්නප්පු කැප්පටිපොළ මහා අධිකාරිතුමා වගේ නිර්භීත හෙළයන් අපේ රටේ නිදහස වෙනුවෙන් සටන් කළා. ඒ විතරක් නෙවෙයි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන් වගේ මහා යතිවරයාණෝ සටනට ආශිර්වාද කළා. ඔහොම කාලයක් ගත වෙද්දී 1948 පෙබරවාරි මාසයේ 4 වෙනිදා අපට ආයෙමත් නිදහසේ අරුණාලෝකයේ පතිත වුණා. දැන් මතක තියාගන්න ඉංග්‍රීසියෙන් නරක දේවල් වගේම අපිට හොඳ දේවල් කීපයකුත් ලැබුණා. ඒ තමයි වතුවගා ආරම්භ වුණා. දුම්රිය මාර්ග හැදුනා. ඒ වගේම සංනිවේදනයත් දියුණු වුණා. මේ වගේ හොඳ දේවලුත් මේ ඉංග්‍රීසියෙන් ලැබුණා. මෙහෙම කාලයක් ගත වෙද්දී අපේ රටේ හිටපු හෙළයන්ගේ වීරකම් නිසා යුතුයකම් ඉටු කරන්න අසිපත් අරන් පෙරට ආවා. ඔහොම කාලයක් ගත වෙද්දී අපේ වාසනාවට 1948 පෙබරවාරි මාසයේ 4 වෙනිදා අපේ රටට නැවතත් නිදහස අරුණාලෝකයේ පතිත වුණා. මේ මාතෘභූමිය අපි ඉදිරියටත් රකිමු කියා ඉල්ලා සිටිමින් මගේ මව බිමට ජය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මම දීපල සුතර මාධ්‍ය ඒකකයේ පී.ඩබ්ලිව්.ශෂින් ශෙහාරා.